ස්වභාවයෙන්ම සත්‍ය කැමැති ප්‍රියමනා පරමුණු ඇසුරු කිරීමට. ඒ අරමුණ ලැබුණොත් දැඩිව අල්ලා ගන්න අයද තරමක් අල්ලා ගන්න අයද ඒ පිළිබඳව උපේක්ෂාවක් දක්වන අයද ඒ වගේම යථාර්ථය දකින අයද කියන මේ මිනිසුන් මේ ආකාරයකට ඉන්නවා. මෙලෙසම ස්වභාවයෙන්ම සත්‍යය අකමැති අප්‍රිය අරමුණු ඇසුරු කරන්න කැමති නැහැ. ඒ අරමුණු ලැබුණොත් දැඩිව ගැටෙන අයද තරමක් දුරට ගැටෙන අයද ඒ පිළිබඳව උපේක්ෂාවක් දක්වන අයද එහි යථාර්ථය දකින අයද මේ මිනිසුන් අතර ඇත. ඔබ මේ ප්‍රියමනාප අරමුණු වලට හා අප්‍රිය අමනාප අරමුණු වලට ප්‍රතිකාර දක්වන්නේ කෙසේද? නිවීමත් එතනම. සත්ත්ව ස්වභාවය ගොඩනගාගත් නිසාමයි අපට මේ බව වැටහෙන්නේ නැත්තේ. සත්ත්ව ස්වභාවය නැති තැනකදී මෙය ප්‍රශ්නයක් නොවෙනවා. සත්ත්ව ස්වභාවයමයි මුලට. සත්ත්ව ස්වභාවය ඇතිවීමේ හේතු ටික හොයාගන්න ඕනේ. නැති වෙන හේතු ටික හොයාගන්න ඕනේ. අන්න එතකොට මේක අවබෝධ කරගන්න පුළුවන්. චංචල සිතකට මේ ධර්මතාවයන් අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ සමාධියක් ගැන කිව්වේ මේ නිසා. ඒ බව තේරුම් අරගන්න. තෙරුවන් සරණයි.